හරි අපි IT ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වල ලෙසන් 1 එකකින් පටන් ගමු. මේකෙදි ප්‍රොජෙක්ට් එකක් කියන්නේ මොකක්ද කියලා සිම්ප්ලි ඩිෆයින් කරලා තියෙනවා. මම ලොකුවට ටයිම් වේස්ට් කරන්නේ නැහැ. ප්‍රොජෙක්ට් එකක ස්ටාර්ට් ඒ වගේම එන්ඩ් ඩේට් එකක් තියෙනවා අනිවාර්යෙන් ඔබ්වියස් ඒක. ඒ වගේම තමයි ප්‍රොජෙක්ට් එකක් හැමතිස්සෙම මේ කියන්නේ ඒක ටෙම්පරරි තමයි. ඒ කියන්නේ ඒක අර පර්මනන්ට් වෙන්නේ නෑ ගොඩක් දුරට. ඒ වගේම තමයි රිසෝසස් ඕන රිසෝසස් කිව්වහම ටයිම් මනි HR ඒ වගේම මැෂිනරීස් වගේ දේවල් ගන්න පුළුවන්. ඒකේ ලොට් ඔෆ් ඇක්ටිවිටීස් ඒ වගේම ටාස්ක් තියෙනවා කරන්න. ඒ වගේම තමයි අන්සර්ටන්ටිස් එහෙම නැත්නම් රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ. ප්‍රෙඩික්ට් කරන්න බෑ කියන ප්‍රෙඩික්ට් කරන්න බෑ කියන එක නෙමෙයි ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. හැබැයි ප්‍රෙඩික්ෂන් එක ඔබ්වියස්ලි ඒකම සිද්ධ වෙනවා කියලා අපිට මේ කියන්න බෑ. මොකද එතන අන්සර්ටන්ටි ටිකක් තියෙනවා. ඒක වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒක තමයි මෙතන කතා කරන්නේ. මෙතන පොඩි ඩිෆිනිෂන් එකක් දීලා තියෙනවා. A project is a temporary endeavor undertaken to create a unique product, service or result. මෙතන endeavor කියලා කියන්නේ නිකන් අර උත්සාහයක් වගේ අදහසක්. try එකක් වගේ. එතකොට මේකදි කියන්නේ తాවකාලික මොකක් හරි උත්සාහයක් දරනවා මොකක්ම හරි යුනික් ප්‍රොඩක්ට් එකක් සර්විස් එකක් ඕ රිසල්ට් එකක් ක්‍රියේට් කරන්න. ඒක තමයි එතකොට ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්නේ. අපි යමු ඊළඟට ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියන්නේ මොකක්ද කියලා. කලින් කතා කරා ප්‍රොජෙක්ට් එකක අනිවාර්යෙන් ඔබ්වියස්ලි lot of activities ඒ වගේම ටාස්ක් තියෙනවා. ඒවා කරන්න various peoples ලාත් ඉන්නවා. ඒ වගේම තමයි ප්‍රොජෙක්ට් එකක ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වල ඔබ්වියස්ලි ඉන්ටර්නල් ටාස්ක් ඒ වගේම එක්ස්ටර්නල් ටාස්ක් තියෙනවා. එතකොට මේ දෙක අතර ඩිපෙන්ඩන්සි එකක් තියෙන්නත් පුළුවන්. අපිට සාමාන්‍ය ඉන්ටර්නල් ටාස්ක් නම් අර අන්ඩර් කන්ට්‍රෝල් එක කියන්නේ අපේ කන්ට්‍රෝල් එක යටතේ තමයි තියෙන ඉන්ටර්නල් ටාස්ක්. හැබැයි එක්ස්ටර්නල් ටාස්ක් අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. අන්න ඒ හින්දා ඒවයි අන්සර්ටන්ටිටි එකක් එහෙම නැත්නම් රිස්ක් එකක් ඇසෝසියේට් වෙලා තියෙනවා එක්ස්ටර්නල් ෆැක්ටර්ස් වල නැත්නම් එක්ස්ටර්නල් ටාස්ක් වල. ඒ වගේම තමයි need right people with right skills. මොකක්ම හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න ඒකට හරියන ඒකට අදාළ රෙලවන්ට් ස්කිල්ස් තියෙන පීපල්ස්ලා ඒ වගේම රෙලවන්ට් ටයිම් එකක් සහ රිසෝසස් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඒ අදාළ ප්‍රොජෙක්ට් එක සක්සස් කරගන්න බැරි වෙනවා. එහෙම ටිකක් තමයි මෙතන කියන්නේ. තව දෙයක් තමයි ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වල මොකක්ම හරි ස්මෝල් ප්‍රොබ්ලම් එකක්. ඒ කියන්නේ බිගිනින් වලදී මේ මුලින් පටන් ගන්න මුලින් තියෙන ස්මෝල් ප්‍රොබ්ලම් එකක් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේ අපිට ඇන්ටිසිපේට් කරන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වලදී. මෙතන තව theoretical definition එකක් දීලා තියෙනවා project management කියන්නේ මොකක්ද කියලා. The application of knowledge, skills, tools and techniques to project activities to meet the project requirements. හරි ඒකේ ලොකු අවුලක් නැහැ. අපි යන් දැන් VUCA world කියන්නේ මොකක්ද කියලා බලන්න. VUCA world කියලා කියන්නේ simply terms හතරක එකතුවකින් composition එකකින් හදපු වචනයක්. එතකොට volatility, uncertainty, complexity ඒ වගේම ambiguity. ඔන්න ඔය හතර එකතු වෙලා තමයි මේ VUCA world කියන phrase එක හැදලා තියෙන්නේ. මේ VUCA world කියන වචනය එහෙම නැත්නම් මේ phrase එක පටන්ගෙන තියෙන්නේ ඒ කියන්නේ මේකේ මූලාරම්භය තියෙන්නේ pandemic situation එකෙන් නෙමෙයි. ඒ කියන්නේ මේක taken on new meaning since the pandemic situation එකෙන් මේක ගොඩක් ඉන්ඩස්ට්‍රි වලට ඇප්ලයි වෙලා තියෙනවා මේ VUCA world කියන එක. එහෙම නැත්නම් මේ VUCA world කියන මේ term මේ phrase එක ඇප්ලයි වෙලා තියෙන්නේ මේක origin එක තමයි military terms. එහෙම නැත්නම් මේ military team එකකින් තමයි මේ අදාළ මේ phrase එක වෙලා තියෙන්නේ. දැන් military team එකක් ගත්තොත් නැත්නම් military term එකක් ගත්තොත් obviously ඒක volatility එකක් තියෙනවා, uncertainty එකක් තියෙනවා, complexity එකක් තියෙනවා, ambiguity එකක් තියෙනවා. අන්න එතනින් තමයි මේ VUCA world කියන මේ phrase එක එන්නේ. කොහොම හරි මේකට අලුත් meaning එකක් ඇවිල්ලා තියෙනවා මේ pandemic situation එක හින්දා. අපි බලමු දැන් මොකක්ද මේ VUCA කියන්නේ කියලා. මුලින්ම අපි පටන් ගමු volatility එකෙන්. volatility කියලා කියන්නේ අපි දන්නවා සිංහලෙන් volatility කියලා කියන්නේ unstable එහෙම නැත්නම් අස්ථාවරයි කියන එක. ඒ කියන්නේ අපිට ස්ටැටික් නෑ ගොඩක්ම දේවල්. ඒ කියන්නේ තියෙනවා නම් මොකක් හරි දෙයක් ඒක ගොඩක් ඩයිනමික් විදියට ඩයිනමික් රේට් එකක තමයි චේන්ජ් වෙන්නේ. ඒක ස්ටැටික් නෑ. අන්න ඒක තමයි අන්ස්ටේබල් කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට ඒකේ ස්පීඩ් එකවත් එහෙම නැත්නම් ඒකේ තියෙන ඔකේෂන් එකවත් ප්‍රෙඩික්ට් කරන්න බෑ. ඒකේ තියෙන චේන්ජ් එක අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ. අන්න ඒ වගේ දෙයක් තමයි volatility කියලා කියන්නේ. නිකන් හිතන්න එක්සාම්පල් එකක් විදියට ගත්තොත් දැන් සාමාන්‍යයෙන් මුලින්ම data maintain කරන data store කරන්න on premises data centers use කරා ඉස්සර නම්.
හැබැයි දැන් මොකක්ද දැන් ක්ලව් කම්පියුටින් කියල කන්සෙප්ටයක් ඇල්ල තියෙනවා එතකොට ක්ලව් කම්පියුටින් එහමනත්තන් ක්ලව්ඩල තමයි EC2 වේවා ඒ වගේ කම්පියුට්ටල වේවා ඒවයි තමයි දැන් ඩේට සෙන්ට මේන්ටෙන් කරන්න එතකොට ඔන් ප්‍රමිසස් ඩේට සෙන්ට වලින් ක්ලව් කම්පියුටන් කිය කන්සෙප්ට එක මාරු වෙලා තියෙනවා අන්න ඒක ගන්න පුළන් අපට වෝලටයිලිටි කියන එක එක්සාම්පල්ලයක් ඉදිර ඒ වගේම තමයි දැන් අලුතින් සයිබ සිකරිට ඒ වගේම ඒ වගේ සයිබයි ස්පේසස් රෙගියලේෂන්ස් කම්පලයන්ස් ඇවිල්ල තියෙන ගවමන් සයිඩ්ඩ වෙන්න පුළුවන් ඒ අදාල පටිකල රටවල්ලට ඒ වගේ කම්පලයන් ඒවගේම රෙගියලේෂන් ඇවිල්ල තියෙනවා අන්න ඒ වගේ දේවල් ප්‍රොජෙක්ටවල්ට ඇප්ලයි වෙනවා ප්‍රොජෙක්ටක් කරද්දී අදාල කම්පලයන් සේමනත් රෙගියලේෂන්ස් වල්ට ඇඩප්ටන විදිට තමයි ඒ ප්‍රොජෙක්් එක කටිනියව කරන්න ඕන ඒක තම වෝලටයිලට කියන කරන අපි එක්සාම්පල් එකක් බැලුවොත් වොලටයිලිටි කියන්න අන්න එක කියන නිතර නිතර චේන්ජන අපට එක ප්‍රඩිට් කරන්න බෑ එක අන්ස්ටේබල් අරිද අන්න එක තමයි වොලටයිල්ටිකල කියන්නේ කම්පලෙක්සිටි කියල කියන්නේ දැන් හිතන්න මොකක්කර සිිස්ටම් එකක් තියෙනවා ඒ සිිස්ටම් එක පාටස් ඉන්ටකනෙක්ටඩ් වෙලා තියෙන්නේ ඒ වගේම ඉන්ටකනෙක්ටඩ් කියල කියන්නේ ඒක ඇතුළේ අපිට ඉන්ට ඩිපෙන්ඩන්ස එක බලාගන්න පුළුවන් ඒ වගේ වෙලාවට ඒ අදාලදේ ඕනවට වඩා ටූමාච් කම්පලෙක්ස් වෙනවා දැන් හිතන්න දැන් අපි දන්නවා එම්යිස්රත් අපි කතා කරා අපි ඉන්ටිග්‍රේට් කරනවා ඉන්ෆර්මේෂන් සිස්ටම් එතකොට ඉන්ටග්‍රේටඩ් සිස්ටම් විතර අපිට නිකන් උදාහරණ විතර ගන්න පුළුවන් ERP සිස්ටම් CRM සිස්ටම් වගේ දේවල් ගන්න පුළුවන් ඒ වගේ වෙලාවකදී ඒවා අතර ඉන්ටර්කනෙක්ෂන් එකක් තියෙන හින්දා අපිට ඒවයි ටූමච් කම්පලෙක්සිටි එකක් බලාගන්න පුළුවන් ඒක තමයි කම්පලෙක්සිටි කියන එක මෙතන අදහස් වෙන්නේ ඇම්බිගිවිටි කියලා කියන්නේ ගොඩක් මර ක්ලියර් නෑ කියනගෙන ඒ කියන්නේ අපහදලී කියන එකනේ නෝ කලිය කියනක තමයි මෙතන ඇම්බිගිටි කියලා කියන්නේ කියන්නේ නිකන් හිතන්න මේ මොකක්ම හරි තියෙනවා ටාස්ක් එකක් එහෙම නැත්නම් වර්ක් එකක් මොකක් හරි තියෙනවා ඒක අපිට තේරුම් ගන්න අමාරුයි ඒකේ මොකක්ද වෙන්න ඕන ඒකට මොකක්ද කරන්න ඕන මොකක්ද එතන වෙන්නේ කියන එක තේරුම් ගන්න අමාරුයි අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන මේ ඇම්බිගිටි කියලා කියන්නේ නිකන් එක්සාම්පලයක් විදිහට හිතන්න මොකක් හරි අපි AI ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරන්න යනවා හැබැයි ඒකේ පාස් ඩේටා නෑ ගයිඩ් කරන්න ඒ කියන්නේ මුකුත් ඒ කියන්නේ අලුත් ෆ්‍රෙෂ් ප්‍රොඩක්ට් එකක් ගන්න ඒ වගේ වෙලාවකදී පාස් ඩේටා නැති වුණාන් පස්සේ ඒක අපිට ක්ලියර් නැති මේට්‍රික්සස් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඒකට අපිට බෑ ඒක ප්‍රෙඩික්ට් කරන්න ඒක සක්සස් වෙයිද එහෙම නැත්නම් ඒක ෆේල් වෙයිද කියන එක. අන්න ඒක තමයි ambiguity කියන එකට නිකන් එක්සැම්පල් එකක් විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙන projects versus operations. අපි දන්නවා project එකක් තියෙන්නේ temporary. එතකොට ඒකේ repetitive භාවයක් නැහැ. ඒ කියන්නේ ඒක ආයෙ සිද්ධ වෙන්නේ නැහැ නේ. දැන් අපි හිතන්නේ e-commerce application එකක් හදනවනේ salon එකකට. හැබැයි අපි ඒ e-commerce application එක ඉවර වුණාන් පස්සේ ඒ අදාළ project එකත් ඉවරයි. ඒක එතකොට ටෙම්පරරි කියන එක ඒක ඔබ්වියස්ලි අපිට ප්‍රූව් කරන්න පුළුවන්. ඒ වගේම ඕන තව ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒක සැලූන් එකකට. හැබැයි මේ දෙකේම සැලූන් එක කියලා ඒ කන්ටෙක්ස්ට් එක සමාන වුණාට ඒක කන්ටෙන්ට් එක සමාන නෑනේ. මොකද සැලූන් A එකේ තියෙන රික්වයර්මන්ට් නෙමෙයි සැලූන් B එකේ තියෙන්නේ. ඒක එතකොට රෙපිටිටිව් වෙන්නේ නැහැ. හැබැයි ඔපරේෂන් එකක් ගත්තාම ඔපරේෂන් එක කියන රෙපිටිටිව් ඇක්ටිවිටීස්. ඒ කියන්නේ මොකක්ම හරි සිස්ටම් එකක් එහෙම නැත්නම් ෆන්ක්ෂන් එකක් රන් වෙන්න අදාළව රෙපිටිටිව් ඔන්ගෝයින් ඇක්ටිවිටීස් විදිහට අපිට ගන්න පුළුවන්. ඔපරේෂන් කියන්නේ ඒක කියලා අපිට ගන්න පුළුවන්. ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ මොකක්ම හරි රිලේටඩ් ප්‍රොජෙක්ට්ස් වල කලෙක්ෂන් එකක් අපි ගන්නවා. ඒ කලෙක්ෂන් එක එතකොට මැනේජ් කරනවා together for better coordination and share benefits විදියට. නිකන් හිතන්න එක්සැම්පල් එකක් විදියට මොකක්ම හරි අලුත් ප්‍රෝග්‍රෑම් එකක් කියනවා ඩිජිටල් ට්‍රාන්ස්ෆර්මේෂන් ප්‍රෝග්‍රෑම් කියලා. එතකොට ඒක කන්ටේන් වෙනවා මොනවද? ප්‍රොජෙක්ට් 1 එක තමයි මුල ඒ කියන්නේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එක තමයි ඒ කියන්නේ ඩිජිටලි ඒ අදාළ හැමදේම ට්‍රාන්ස්ෆෝම් කරන එක. ඩිජිටල් ප්ලැට්ෆෝම් එකකට. එතකොට මේක ප්‍රොජෙක්ට් විදිහට ගන්න පුළුවන්. හිතන්න අපි උදාහරණයක් ගමු. ප්‍රොජෙක්ට් 1 2 3 කියලා ප්‍රොජෙක්ට් තුනක් තියෙනවා. ප්‍රොජෙක්ට් එක තමයි එතකොට අපි මුලින්ම ක්ලවුඩ් මයිග්‍රේෂන් එකක් කරනවා. ඒ වගේම තමයි ප්‍රොජෙක්ට් 2 එකේදී මොකක්ද? මොබයිල් ඇප් ඩෙවලොප් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රොජෙක්ට් 3 එකේදී මොකක්ද කරන්නේ? සයිබර් සිකියුරිටි අප්ග්‍රේඩ් එකක් කරනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් තුනම 1 2 3 කියන මේ තුනම මේ රෙලවන්ට් ප්‍රොජෙක්ට්ස් තුනම කලෙක්ෂන් එකක් විදිහට ගත්තම අපිට ඒක ප්‍රෝග්‍රෑම් එකක් විදිහට කන්වර්ට් ඒ කියන්නේ හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේක මේ මැනේජ් කරනවා එකට ඒ කියන්නේ ටුගෙදර් මේක මැනේජ් කරනවා
බෙටර් කෝඩිනේෂන් එකක් සඳහා. අන්න ඒක තමයි මෙතන මේ ප්‍රෝග්‍රෑම් කියන එකෙන් අයිඩියා එක අදහස් වෙන්නේ. පෝට්ෆෝලිය එකක් කියලා කියන්නේ අර අපි දැන් හදන පෝට්ෆෝලියෝ එකක් වගේ තමයි. අපේ පෝට්ෆෝලියෝ එක මොනවද තියෙන්නේ? අපි කරපු ස්කිල්ස්, අපි ගාව තියෙන ස්කිල්ස්, අපි කරපු ප්‍රොජෙක්ට්ස්, ඊට පස්සේ අපේ এডুকেෂන්, ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්, ප්‍රොෆෙෂනල් එක්ස්පීරියන්ස්, බ්ලොග්ස්, ආටිකල්ස් වගේ දේවල් ලියලා තියෙනවා නම් ඒවා, ඊට පස්සේ කන්ටෙන්ට් ක්‍රියේෂන් මොනවා හරි දෙනවා YouTube වගේ මොනවා හරි කරලා තියෙනවා නම් ඒවා, ඒ වගේ දේවල් අපි සාමාන්‍යයෙන් අපේ පෝට්ෆෝලියෝ එකට දාන්නේ. මෙතන පෝට්ෆෝලියෝ කියලා අදහස් කරන්නේ ඒකම තමයි. ඒතර මේකෙදි ඔක්කොම ප්‍රොජෙක්ට්ස්, ඒ වගේම ප්‍රෝග්‍රෑම්ස්, ඒ වගේම මොනවා හරි ඔපරේෂන්ස් තියෙනවා නම් මෙන්න මේ තුනම ප්‍රෝග්‍රෑම්, ප්‍රොජෙක්ට්ස්, ඔපරේෂන්ස් මෙන්න මේ තුනම ඉන්ක්ලූඩ් කරන හයස් ලෙවල් එකක් විදිහට අපිට පෝට්ෆෝලියෝ කියන එක ගන්න පුළුවන්. එතකොට නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්න මොකක් හරි IT ඕගනයිසේෂන් එකේ පෝට්ෆෝලියෝ එකක් තියෙනවා. එතකොට ඒකේ තියෙනවා ඩිජිටල් ට්‍රන්ස්ෆර්මේෂන් ප්‍රෝග්‍රෑම් එක. අපි මේ ප්‍රෝග්‍රෑම් වලදී කතා කරපු ඩිජිටල් ට්‍රන්ස්ෆර්මේෂන් ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. හිතන්න තව මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා AI රිසර්ච් ප්‍රෝග්‍රෑම් කියලා. එහෙම නැත්නම් තව IT ongoing IT operations කියලා මොනවා හරි තියෙනවා. එහෙම නැත්නම් මොනවා හරි projects තියෙනවා. අන්න ඒ වගේ දේවල් තමයි අපිට මේ පෝට්ෆෝලියෝ එකේ කියන එකෙන් ගන්න පුළුවන් නැත්නම් පේන්න තියෙන්නේ. මෙතන තියෙනවා project life cycle and process groups කියලා. මේක අපි කතා කරා principle of management වලදීත් මේක තිබ්බා අපිට අහුණා. මෙතනත් ඒකම same concept එකමයි තියෙන්නේ. මෙතන මේ process group ටික පොඩ්ඩක් මතක තියාගන්න. initiating, planning, executing, monitoring and controlling, closing කියන මේ phases 1 2 3 5ක් තියෙනවා. අන්නේ පහේ මේ අදාළ ග්‍රාෆ් එක ෆ්ලක්චුවේට් වෙන විදිය තමයි මෙතන මේ project life cycle කියලා තියෙන්නේ. triple constraint කියලා theory එකක් තියෙනවා මෙතන. constraint ගත්තාම අපි දන්නවා constraint කියලා කියන්නේ මොකක්ම හරි limit එකක් තියෙනවා. එතකොට project management වල මොනවද තියෙන constraint? එහෙම නැත්නම් limits මොනවාද? එකක් තමයි scope එක. පළවෙනි එක scope එක විදිහට ගන්න පුළුවන්. ඒ වගේම time එක, ඒ වගේම cost එක. ඉතින් PM කෙනෙක් වුණාම project manager කෙනෙක් වුණාන් පස්සේ මෙන්න මේ තුන balance එකේ කරගෙන යන්න ඕන. ඒ කියන්නේ එකක්වත් overload කරගන්න නැතුව, ඒ කියන්නේ දැන් හිතන්න scope එක overload කරගන්න නැතුව, time එක ගොඩක්ම extend කරගන්න නැතුව, cost එක එහෙම නැත්නම් budget එකත් ගොඩක්ම overhead යන්න නැතුව ලස්සනට එක manage කරගන්න පුළුවන් වෙන්න ඕන project manager කෙනෙක් වුණාම. මේ තුනට අමතරව quality කියලා constraint එකකුත් add වෙනවා. එතකොට quality කියන්නේ ගොඩක්ම important දෙයක්. මොකද සමහරක් projects තියෙනවා මේ තුන ලස්සනට කරගෙන යනවා. හැබැයි ඒකේ quality එකක් පේන්නේ නැහැ. ඒක එහෙම වෙලාවකදී මේ තුන හරියට කරා කියලා ඒ project එක end user ට, ඒ කියන්නේ project owner ට ඒක success project එකක් විදිහට පේන්නේ නැහැනේ quality එකක් නැත්තම්. ඒ හින්දා මෙතන quality එකත් මෙතන constraint වලට add වෙනවා. එතකොට අපිට මෙතන 4 constraint තියෙනවා. අපිට එතකොට කියන්න පුළුවන් quadruple constraint තියෙනවා කියලා. right? project manager ගේ අතේ තමයි තියෙන්නේ මේ තුන balance කරන්නේ කොහොමද කියලා. දැන් හිතන්න ඔන්න project owner එහෙම නැත්නම් අපි client ඉන්නෝනේ. අපේ client request කරනවා මොකක්ම හරි අපේ ongoing project එකේ මොකක් හරි more features add කරන්න කියලා. more features add කරනවා කියලා කියන්නේ obviously අපේ scope එක මොකද්ද? scope එක වැඩි වෙනවා. scope එක වැඩි වුණාන් පස්සේ project manager මොකද්ද decide කරන්නේ? time එක පොඩ්ඩක් extend කරන්න decide කරනවා. හරිද? හැබැයි project manager මේ time එක extend කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ තියෙන deadline ඒ තියෙන due එකටම අලුත් skills employees ලා hire කළා. නැත්නම් ඒ අදාළ project එකට employees ලා අලුතින් add කරගෙන cost එක පොඩ්ඩක් වැඩි වෙනවා. හැබැයි ඒ අදාළ time එක වෙද්දී ඒ අදාළ project එක particular project එක ship කරගන්න පුළුවන්. එතකොට project manager decide කරන්න ඕන ඒක time එක extend කරනවද, එහෙම නැත්නම් අලුත් employees ලව, එහෙම නැත්නම් අලුත් අදාළ project එකේ team members ලව add කරලා ඒ අදාළ define කරගත්ත time එක තමයි ඒ අදාළ project එක ship කරනවද කියන එක project manager decide කරන්න ඕන. මෙන්න මේ balance එක නැත්තම් project manager කෙනෙක්ට මේ balance එක කරගන්න බැරි නම් අනිවාර්යෙන් එතන delay එකක් වැඩි වෙන්න පුළුවන්. delay එකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම over spending වෙන්න පුළුවන්. හරියට manage කරගන්න බැරි නම් budget එක cost එක එතන over spend වෙනවා. ඒ වගේ තමයි quality එක. ගොඩක්ම important දෙයක් තමයි quality එක. quality එක loss වෙන්න පුළුවන්. poor quality එකක් තියෙන්න පුළුවන්. නිකන් අපි real world example එකක් ගත්තොත්
දැන් ඔන්න අපි අපේ ප්‍රොජෙක්ට් එකේ ඩිවලොප් කරගෙන යනවා මොබයිල් බැංකින් ඇප් එකක්. එතකොට ක්ලයන්ට්ගේ පැත්තෙන් රික්වෙස්ට් එකක් එනවා මේකට ඇඩ් කරන්න ඕන කියලා බයෝමෙට්‍රික් ලොගින්. ඒ කියන්නේ මොකක්ද? ෆින්ගර් ප්‍රින්ට් එක වගේ දේවල් ඇඩ් කරලා මේක ලොගින් වෙන්න පුළුවන් විදිහට මේක ඇඩ් කරන්න කියලා කියනවා. අන්න ඒ වගේ වෙලාවදී මොකද්ද වෙන්නේ? ස්කෝප් එක වැඩි වෙනවා. ප්‍රොජෙක්ට් මැනේජර්ට පුළුවන් මේකේ අදාළ ඩෙඩ්ලයින් එක පොඩ්ඩක් වැඩි කරන්න පුළුවන්. ඒ අදාළ ඉන්න ටීම් මෙම්බර්ස්ලා මේන්ටේන් කරගෙන. හැබැයි එහෙම නැත්නම් අපිට පුළුවන් අනිත් ටීම් මෙම්බර්ස්ලා ඒ අදාළ ප්‍රොජෙක්ට් එකට ඇඩ් කරගෙන ඒ අදාළ ඩෙඩ්ලයින් එක වෙද්දිම ඒ අදාළ මොබයිල් බැංකින් ඇප් එක ලොන්ච් කරන්න නැත්නම් ෂිප් කරන්න පුළුවන්. අන්න ඒක තමයි මෙතන ට්‍රිපල් කන්ස්ට්‍රේන්ට් කියන එකෙන් අයිඩියා එක වෙන්නේ අදහස් වෙන්නේ. මෙතන තියෙන ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ෆ්‍රේම්වර්ක් එක මේක ඉස්සරහා පාඩම් වලදී කතා වෙනවා. නිකන් චුට්ටක් මෙතන කියන්න මොකද වෙන්නේ කියලා. මේ ෆ්‍රේම්වර්ක් එක නිකන් හරියට බ්ලූ ප්‍රින්ට් එකක් වගේ. ඒ කියන්නේ මේකෙන් තමයි ගයිඩ් කරන්නේ කොහොමද ප්‍රොජෙක්ට් එක මැනේජ් වෙන්නේ. ඒක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙන වෙලාව දක්වා ඒ අදාළ ප්‍රොජෙක්ට් එක මැනේජ් වෙන්නේ කොහොමද කියන එක තමයි මෙන්න මේ ෆ්‍රේම්වර්ක් එකෙන් අපිට ගන්න පුළුවන් දේ. මෙන්න මේ ෆ්‍රේම්වර්ක් එකෙන් 10 knowledge areas මෙතන highlight කරනවා. එතකොට ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් මෙන්න මේ 10 knowledge areas understand කරගෙන ඉන්න ඕන ප්‍රොජෙක්ට් එකක් හරියට සක්සස් විදිහට ඉවර කරන්න නම් අනිවාර්යෙන් obviously මෙන්න මේ knowledge areas 10 ගැන අවබෝධයක් තියෙන්න ඕන. මේ ෆ්‍රේම්වර්ක් එක ඉස්සරහට කතා ගන්න හින්දා මම ලොකුවට මෙතන කතා කරන්න යන්නේ නැහැ ටයිම් එක වේස්ට් වෙන හින්දා. ප්‍රොජෙක්ට් චාර්ටර් කියලා කියන්නේ සිම්පලි ෆෝමල් ඩොකියුමන්ට් එකක්. මේකෙදි තමයි ප්‍රොජෙක්ට් එකට ඔතොරිටි එක ලැබෙන්නේ. ප්‍රොජෙක්ට් එකේ ප්‍රොජෙක්ට් මැනේජර්ට ඔෆිෂියල් පවර් එක ලැබෙන්නේ මෙන්න මේ ප්‍රොජෙක්ට් චාර්ටර් කියන ඩොකියුමන්ට් එකෙන්. ඒක ඒකට ෆෝමල් ඩොකියුමන්ට් එකක්. මේ මෙතන තියෙන ෆෝමල් ඩොකියුමන්ට් authorizes the project and provides the project manager with the authority to start the project. ප්‍රොජෙක්ට් මැනේජර්ට ඒ අදාළ ඔතොරිටි එක දෙන්නේ මෙන්න මේ ප්‍රොජෙක්ට් චාර්ටර් එකෙන්. ඒක හරියට නිකන් හිතන්න ප්‍රොජෙක්ට් එකේ බර්ත් සර්ටිෆිකේට් එක වගේ. එතකොට මේක ඉෂුව කරන්නේ කවුද? මේක ඉෂුව කරන්නේ ප්‍රොජෙක්ට් ස්පොන්සර්. ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකට ෆන්ඩ් ඉෂුව කරන එකන තමයි මේ ප්‍රොජෙක්ට් චාර්ටර් එක ඉෂුව කරන්නේ. ඒ කියන්නේ සරලවම ප්‍රොජෙක්ට් ඕන. එහෙම නැත්නම් අපේ ක්ලයන්ට් තමයි මේ ප්‍රොජෙක්ට් චාර්ටර් එක ඉෂුව කරන්නේ. හැබැයි මේක මතක තියාගන්න මේ ප්‍රොජෙක්ට් චාර්ටර් එක සයින් කරන්නේ ප්‍රොජෙක්ට් මැනේජර් නෙමෙයි. ප්‍රොජෙක්ට් ස්පොන්සර්. එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් ඕනර් තමයි මේ අදාළ සයින් එක නැත්නම් මේ ප්‍රොජෙක්ට් චාර්ටර් එකේ සයින් එක සයින් කරලා ඒක ලොන්ච් කරන්නේ ප්‍රොජෙක්ට් ඕනර්. right? හිතන්න දැන් ප්‍රොජෙක්ට් චාර්ටර් එකක් නැහැ කියලා මොකක් හරි පර්ටිකුලර් ප්‍රොජෙක්ට් එකකට අන්න ඒ වගේ වෙලාවට ප්‍රොජෙක්ට් චාර්ටර් එකක් නැත්නම් ඒකට ලීගලි මුකුත් බොන්ඩ් එකක් නැහැ. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකට මොකක්වත් ලීගලිටි එකක් නැහැ. ඒ වගේම තමයි ස්ටෑන්ඩින් එකක් නැහැ. හරිද? ඉතින් ඒ වගේ වෙලාවට ප්‍රශ්න එන්න පුළුවන්. මේකේ දැන් සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් චාර්ට් එකක් ගත්තාම නිකන් සාමාන්‍ය ටිපිකල් ප්‍රොජෙක්ට් චාර්ට් එකක් ගත්තාම මෙන්න මේ කන්ටෙන්ට් එක බලා ගන්න පුළුවන්. ප්‍රොජෙක්ට් නේම්, ස්ටාර්ට්, ප්‍රොජෙක්ට් බජට්, ඔබ්ජෙක්ටිව්, බිස්නස් බෙනිෆිට්ස්, බ්‍රීෆ්, ස්කෝප්, කී ඩිලිවරබල්ස්, ඊට පස්සේ ප්‍රොජෙක්ට් රිසෝසස් වගේ දේවල් ගන්න පුළුවන්. නිකන් ටිපිකල් ප්‍රොජෙක්ට් චාර්ටර් කන්ටෙන්ට් එකක් විදියට. මෙතන තියෙනවා ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ප්ලෑන්. ප්‍රොජෙක්ට් චාර්ටර් වගේ නෙමේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ප්ලෑන් එක තමයි ඩීටේල් ඩොකියුමන්ට් එක. හරිද? මේක ෆෝමල් ඩොකියුමන්ට් එකක්. හැබැයි describe how the project will be executed, monitor, control and close. ඒ කියන්නේ මේක තමයි ඩීටේල් ඩොකියුමන්ට් එක. හරිද? මේක තමයි එක්ස්ප්ලেইন කරන්නේ කොහොමද ප්‍රොජෙක්ට් එකක් එක්සිකියුට් වෙන්නේ, ප්‍රොජෙක්ට් එක මොනිටර් වෙන්නේ කොහොමද, ඒක කන්ට්‍රෝල් කරන්නේ කොහොමද, ඒක ඉවර කරන්නේ ක්ලෝස් කරන්නේ කොහොමද කියන එක තමයි මේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ප්ලෑන් එකෙන් කතා කරන්නේ. ටිපිකල් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ප්ලෑන් එකක මෙන්න මේ දේවල් ටික තියෙනවා. හැබැයි මේ දේවල් වලට අමතරව තව දේවල් තියෙන්නත් පුළුවන්. ඒ තියෙන දේවල් ටික බලා ගන්න එතන ලොකු දෙයක් නැත. මෙතන highlight කරලා තියෙනවා notice එකක් විදියට project schedule එකක් කියන්නේ project plan එකක් කියලා නිකන් day to day works වල පොඩි idea එකක් තියෙනවලු. හැබැයි ඒක එහෙම නෙමෙයිලු. project plan එකක් කියලා කියන්නේ project management plan කියලා කියන්නේ මේක
ප්‍රොජෙක්ට් ෂෙඩියුල් එකක් කියලා කියන්නේ මොකක්ම හරි larger project management plan එකක just එක part එකක් විතරයි. හරිද? ඒ whole project management plan එක නෙමෙයි. project manager ඉන්නවා. project manager තමයි responsible person විදියට වැඩ කරන්නේ මේ අදාළ project එක successfully deliver කරන තැනට යනකම්ම. එයා එතකොට time එක balance කරනවා, cost එක manage කරනවා, scope එක, quality එක, මේ හැම දෙයක් ගැනම ensure කරන්නේ project manager. project manager කෙනෙක්ට තියෙන්න ඕන skills ටිකක් තියෙනවා. planning and organizing skills, tracking and follow up. ඒකෙදි නිකන් හිතන්න මොකක් හරි blockers තියෙනවා නම් ඒ blockers solve කරන්නේ කොහොමද, ඊට පස්සේ මොකක් හරි progress එකක් ensure කරන්නේ කොහොමද, අන්න ඒ වගේ දේවල් තමයි tracking and following up කියලා කියන්නේ. leadership skills, communication skills ඒව obvious. people management skills එකත් අවුල නැහැ, time management අවුල නැහැ, ability to multitasking, ඒක multitasking කියලා කියන්නේ මොකක් හරි multiple streams එක වෙලාවක කරනවා නම් අන්න ඒක multitasking විදිහට ගන්න පුළුවන්. ටෙක්නිකල් නොලෙජ් කියලා කියන්නේ ඔය ටෙක්නිකල් නොලෙජ් විදිහට ගන්න පුළුවන්. ඔය ජීර වගේ දේවල් දැනන් ඉන්න එක කියන්නේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ටූල්ස් තියෙන්නේ අන්නේ දැන් මෙතන ටෙක්නිකල් නොලෙජ් කියලා අයිඩියා එක තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑමින් නෙමෙයි. ප්‍රෝග්‍රෑමින්, කෝඩින්, වෙබ් ඩෙවලොප්මන්ට්, මොබයිල් ඇප් ඩෙවලොප්මන්ට් නෙවුව නෙමෙයි. දැන් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්ට තියෙන ඕන ටෙක්නිකල් ස්කිල්ස් මොනවද? ඔය ජීරා වගේ ප්ලැට්ෆෝම් එකේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ටූල්ස් තියෙනවනේ. ජීරා, ස්ලැක් එක, ඔය වගේ දේවල් තියෙනවනේ. අන්න ඒ වගේ දේවල් ගැන ස්කිල් එක තියෙන්න ඕන PM කෙනෙක්ට. හරි. ඒ ටික තමයි අපිට පළවෙනි ලෙසන් එකෙන් කතා කරන්න තියෙන්නේ. right now. Thank you.